Hi guys. මම ඊයේ vlog එකක් කරා. මම shopping ගිහලා ගත්තා ඒවා ටික. දැන් ඒවගේ මම ඊයේ price එක කිව්වා. ඔක්කොම කිව්වා. දැන් අද මම ඔයාලට කියන්න යන්නේ මේ මගේ ඔක්කොම ටික. මම ඔයාලට කිව්වේ නෑනේ මේ වගේ ගානයි ඔක්කොම කිව්වට මේව ගත්තේ කොහෙන්ද? මේවා මොන වගේද එහෙම කිව්වේ නෑනේ. ඔන්න මම එහෙම කියන්න තමයි දැන් අද යන්නේ. මේ වොච් එක මතකද ඔයාලට? මෙතන ලයිට් පත්තු කළා මේක කරකවලා මේක ඇතුලේ මෙහෙම වෙලාව පෙන්නුවේ. මේක දැන් මම shopping ගියේ තමයි නුවර තිලක වර්ධනකෙන් තමයි මෙන්න මේක ගත්තේ. එතකොට මේ චීස් පෙට්ටිය ගත්තේ මේ මන්තාරයකට එහා පැත්තේ තියෙන අලුතෙන් ගත්ත කලින්. කොහොනේ මේක ගත්තේ මන්තාරයි. එතකොට මේ පොපින් බෑග් එක ගත්තේ තිලක වර්ධනකෙන්. ඉතින් එතකොට මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. එච්චරයි කිව්වට මම මේ ලස්සන පර්ස් එකක් ගත්තා. ඒක ගත්තේ මම තිලක වර්ධනකෙන්. මේක රුපියල් 350යි. ඔයගොල්ලන්ට මේක ඇතුලේ පෙන්නනවා නම් දැන් මම ඒක දාලා තියෙන්නේ මෙන්න එහෙම තමයි තියන්නේ. මේ සල්ලි තියෙන එකේ ඒක හරිම ලස්සනයි. ඒක ගත්තේ තිලක වර්ධනකෙන්. එතකොට එච්චරයි මම ගත්තේ. එතකොට මම මෙන්න මේකත් ගත්තා. ඒක නම් ගත්තේ ඉතින් අපි ගමේ කඩේ. මේක රාවෙන එකක්. ඉතින් මේක උනා රුපියල් 35යි. එහෙනම් guys කියනවා බුදු සරණයි හොඳින්